ලෝමම් මවිත කළ සීසිල් හෝටලයේ අභිරහස්ස ජල ටැංකියක් තුළ සැන්වුණුන මරණයක කතාව. A21 හැවිරිදි එලිසා ලෑ 2013 වසරේ ලොස් ඇන්ජලිස් සීසිල් හෝටලයට පැමිණෙනවා. මට මගේ කාමරයේ යතුරු දෙන්න පුළුවන්ද? නමුත් එයා දැන සිටියේ නැහැ මේ ඇගේ අවසාන නවාතැන් පොළ බව. අය ඇගේ සංචාරය ගැන දිනපතා දෙමාපියන්ට පැවසුවා. නමුත් පෙබරවාරි පළමු වැනිදා ඇගේ ඇමතුම් නතර වුණා. එයා කෝල් කළේ නෑ. මොකක් හරි කරදරයක් වෙලාද? පොලිසිස් පරීක්ෂණ ආරම්භ වුණත් ඇය ගැන කිසිම හෝඩුවාවක් තිබුණේ නැහැ. මුළු හෝටලයම පරීක්ෂා කරන්න. එවිට එවුන්ට බියකරු වීඩියෝ හමුවන්නේ. ඇය සෝපානාය තුළ ඉතා අමුතු ලෙස හැසිරෙනවා. ඇයි මේක වැඩ කරන්නේ නැත්තේ? ඇය කවුරුන් හෝ මගහරින බවක් පෙනෙන්නට තිබුණා. නමුත් කොරිඩෝවේ කිසිවෙකු සිටියේ නැහැ. ඇගේ දෑත් චලනය වූයේ කිසිවෙකු සමග කතා කරන ආකාරයටයි. ඇය අවසන් වරට පනපිටින් පෙනී සිටි අවස්ථාව. වීඩියෝවලොව පුරා ප්‍රසිද්ධ වුණා. සැකය වැඩි වුණා. මේක පිටුපස අද්භුත බලවේගයක් තියෙනවා. සති දෙකකට පසු හෝටල් අමුතන් පැමිණිලි කරන්නට පටන් ගත්තා. මේ වතුර හරිම අපිරිසිදුයි. දනයි. සේවකයෙකු ජල ටැංකි පරීක්ෂා කිරීමට වහලයට යනවා. ඔහු දුරදෙයින් මුළු ලෝම භීතියට පත් වුණා. අනේ දෙවියනේ! මෙතන මල සිරුරක්! එලිසා ලෑම්ගේ නිරුවත් සිරුර ටැංකිය තුළ තිබී හමුණා. ඇගේ ඇඩුම්ද සිරුර අසල ජලයේ තිබුණා. ප්‍රශ්නය වුණේ ඇයි මෙවසා තිබුණ ටැංකිය ඇතුළට ගියේ කොහොමද? එහි පියන ඉතා බරයි. තනිවම වැසීම කල නොහැක්කක්. පශ්චාත මරණ පරීක්ෂණයෙන් කියවුණේ ඇයි දිය ගිලීමෙන් මියගිය බවයි. ඇයට බයිපෝලර් තත්ත්වය තිබුණා. ඒක හේතුවක් විය හැකියි. නමුත් අද්භූත මතයන් ගොඩක් නිර්මාණය වුණා. සමහරු කිව්ව ආත්මයක් විසින් ටැංකියට දැමු බවයි. පුදුමයට කරුණ නම් මෙය චිත්‍රපටයක් කතාවකට සමානවීමයි. ඇය ඇත්තටම මියගියේ කොහොමද කියන එක අදටත් රහසක්. සීසිල් හෝටලේ අන්දුර අතීතය තවත් ලෙයින් තැත් වුණා. මෙය මිනිමරුවන් සහ අද්භූත සිදුවීම් පිරුණු හෝටලයක්. මේ හෝටලේ මොකක්ක් හරි ශාපයක් තියෙනවා. එලිසා වෙනුවෙන් බොහෝ දෙනෙක් කම්පා වුණා. ඇයි ඇගේ බ්ලොග් අඩවේ ලියා තිබුණේ තනිකම මට ඕන නිදහසේ ජීවත් වෙන්න. දැන් එම වහලයට කිසිවෙකුට ඇතුළු විය නොහැකි. නමුත් අදටත් සංචාරකයින් මේ අභිරහස සොයා මෙහි එනවා. ඔබ කවදා හෝ සෝපානයක තනිවොත් පරිස්සම්වන්න. එලිසා ලෑම් අභිරහසක් ලෙස් ඉතිරි වූ යුවතියක්. ඔබේ අදහස කුමක්ද? එය මිනි මැරුමක්ද? නැතිනම් අද්භූත සිදුවීමක්ද? මීළඟ අභිරහස බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවත හමුවෙමු.